hello welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද අපි කල්පිටිය යන පිටත් වෙලා ඉන්නේ. කල්පිටිය කියන්නේ දැන් සංචාරක කලාපයන්නේ. ඉතින් අපි හිතුවා අපි ගිහින් බලන්න ඕනි කියලා. කල්පිටිය කියන්නේ දූපත් 14ක එකතුවක්. මේකත් යාපනයේ වගේම අර්ධද්වීපයක්නේ. දැන් කල්පිටියට ගොඩක්ම සංචාරකයෝ යන්නේ කයිට් සර්ෆින් වලටනේ. කයිට් සර්ෆින් යනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම සීසන් එකට එන්න ඕන. සීසන් එක තියෙන්නේ මම දන්න විදිහට නම් මැයි වල ඉඳලා ඔක්තෝබර් වෙනකන් ඊට පස්සේ දෙසැම්බර් මැද වගේ ඉඳලා මාර්ච් මැද වෙනකන් තමයි මම දන්න විදිහට සීසන් එක තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් කල්පිටිය බීච් එක කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවද ඇති මොනවද මේ තියෙන්නේ කියලා? මේවට කියන ළමයි වින්ඩ්ස් පාම් කියලා. මේ ඔයාලට පේන වින්ඩ්ස් ටර්බයින් වලින් වෙන්නේ සුළඟ මගින් විදුලි බලය නිෂ්පාදනය වෙන එක. ඇත්තටම ඉතින් ගොඩක් වටිනව නේද මේ වගේ පළාත්වල මේවා තියෙන එක. බලන්නකෝ ඉතින් අපිට උන දෙයක්. අපි Google Map එකෙන් ලොකේෂන් දාගෙන තමයි ආවේ. මෙතෙන්ට ඇවිල්ලා බලනකොට මෙතනින් එහාට යන්න බෑ පාර හදනවා. ඊට පස්සේ ඉතින් අපි එතන හිටපු අයගෙන් පාර අහගෙන දැන් ආයෙ වෙන පාරකින් කල්පිටිය බීච් එකට යනවා. ඒ පාරත් ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. බලමුකෝ අපි ගිහිල්ලාම. ඒ පාරත් ඉතින් යන්න ගොඩක් අමාරුයි. ඒ වුණාට ඉතින් අපි තීරණය කරා අපිට යන්න වෙන පාරකුත් නැති නිසා අපි යනවා කියලා. මේ පාරේ සම්පූර්ණයෙන්ම ළමයි තියෙන්නේ කඩලාන. මාරම ලස්සනයි. බලන්න කොහොමද view එක කියලා. ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ තියෙන ලොකුම කොරල් පර වලින් එකක් තියෙන්නේ කල්පිටිය තමයි. ඔන්න ළමයි ඉතින් අපි කොහොම හරි කල්පිටිය බීච් එකට ආවා. අපි මෙතෙන්ට ආපු දවසේ නම් ළමයි හොඳටම හුළඟ වැඩි දවසක්. රැල්ල හොඳටම සැරයි. ඊට පස්සේ මෙතන හිටපු නේවි ඔෆිසර්ස්ලා අපිට කිව්වා මෙතනින් අද නම් නාන්න එපා රැල්ල සැර වැඩි කියලා. අපි ඉතින් අපේ පොඩි මෑනුත් එක්කන් ගියානේ. ඒක නිසා ඉතින් කොහොමත් සේෆ් නැති නිසා කියලා එතනින් නාන්න නැතුව අපි එතන මෙහා පැත්තේ තව පොඩි බීච් එකක් තියෙනවා. එතෙන්ට යන්න තීරණය කරා. මෙතන බීච් එක නම් මාරම ලස්සනයි ළමයි. පුදුම ලස්සනක් තියෙන්නේ කොච්චර එතෙන්ට වෙලා හිටියත් එපා වෙන්නේ නැහැ. මෙතන රැල්ල කොච්චර සැරයිද කිව්වොත් ළමයි බලන්නකෝ මේ උඩටම එනකන් රැල්ල ඇවිල්ලා ඒ වතුර පාර පල්ලෙහාටම ගලාගෙන යනවා. ඒ තරම් ලොකුවට රැල්ලක් එනවා මෙතෙන්ට. දැන් ඉතින් අපිට මෙතනින් නාන්නත් බැරි නිසා අපි අනිත් බීච් එකට යනවා කියලා දැන් පිටත් වෙනවා. බලමුකෝ අපි ඒ බීච් එකටත් ගිහිල්ලා අපිට නාන්න පුළුවන් වේද කියලා. තව දෙයක් ළමයි. කල්පිටිය එනවනම් Google Map එකෙන් නම් එන්න එපා. දන්න කෙනෙක්ගෙන් පාර අහගෙන එන්න. අපිත් දැන් Google Map එකෙන් ඇවිල්ලා හොඳටම අතරමං වෙලා ඉන්නේ. පාර හොයාගන්න බැරුව. පාර වැරදුනාට හැබැයි ළමයි අමාරු පාරකින් හරි අපි ලස්සන පැත්තකින් තමයි දැන් බීච් එකට යන්නේ. බලන්නකෝ මෙහි තියෙන කඩලාන වල ලස්සන මාරම ලස්සනයි අපි යන බීච් එක තියෙන්නේ අර ඈත පේන පොල්ගස් හරිය. දැන් ඉතින් අපිට ඒ හරියට යන්න පාරක් නැහැ. මේ හරියෙන් තියෙන පාරවල් ඔක්කොම කාර් එක්ක යන්න අමාරුයි. හැම තැනම වතුර. එරෙනවා බයයි. ඉතින් කොහින් වාහනේ නතර වෙයිද දන්නේ. අපි ඉතින් ඒ වුණාට කොහොම හරි දැන් අවසානයේ නාන්න පුළුවන් බීච් එකකට ආවා. නාන්න මුහුදට බැස්සට පස්සේ අපේ පොඩි මෑන්ගේ තියෙන සතුට බලන්නකෝ කොහොමද කියලා.
මෙතෙන්ටත් ඉතින් රැල්ල එනවා ගොඩක්. හැබැයි මුහුද ගැඹුරු නෑ. ඒක හින්දා ඉතින් අපි ගොඩක් ඈතට යන්නේ නැතුව මෙතෙන්ට වෙලා නෑවා. අවුව නම් මාරම සැරයි. පුදුම අවුවක් වැටෙන්නේ. දැන් අපි මේ නාන වෙලාවෙත් 4ට විතර ඇති. ඒත් පුදුම අවුවක් වැටෙන්නේ. මෙතන නාන්න ගිහින් ඉතින් අපි හැමෝටම වඩා අපේ පොඩි මෑන් තමයි හොඳටම සතුටුුනේ. බලන්නකෝ එයාගේ සතුට. ලොකු කෙනෙක් වගේ අපිට වතුරත් ගහනවා තව. ඊට පස්සේ ඉතින් අපි නාලා කරලා ගොඩක් වෙලා වතුරේ හිටියා. දැන් ඉතින් මෙයාවත් එක්කන් ගොඩට යන්නේ කොහොමද කියලා තමයි අපි කල්පනා කරන්නේ. හොඳටම අඬනවා ගොඩට යන්න බෑ කියලා. කොහොම හරි ඉතින් අපි ගොඩට ඇවිල්ලා ඊට පස්සේ එතන තියෙනවා හොඳ වතුරෙන් නාන්න. ලුණු වතුරත් සෝදගෙන දැන් ඉතින් හොඳටම හවස් වෙලානේ. අපි ගෙදර එන්න පිටත් වුණා. ඒන අතරමඟ පාර දිගටම තියෙනවා ළමයි රණවරා. පුදුම රණවරා ගොඩක් තියෙන කල්පිටියේ. අපේ අම්මට ඉතින් රණවරා මල් ඕන වුණා. ඊට පස්සේ ඉතින් මේ නවත්තලා රණවරා මල් කඩනවා. දහම් ඉතින් අම්මට උපරිම සපෝට් එකක් දෙනවා. ඒ ඇස්සේ බලන්නකෝ අපේ පැත්තට දුවගෙන ඉන්නේ කවුද කියලා. ඒ තමයි ළමයි වයිල්ඩ් ඩොන්කීස්. එයාලා නම් මෙහි හැම තැනම වගේ ඉන්නවා. රණවරා මල් මදිවට ළමයි අපේ අම්මට ඒ පාර කොලත් ඕන වෙලා. දෙන්න හරියට රණවරා කොල කඩනවා. ඒ ටිකත් ඉතින් කඩාගෙන ඔන්න දැන් අපි ගෙදර එන්න පිටත් වුණා. අදට වීඩියෝ එක ළමයි එහෙනම් මෙතනින් මම ඉවර කරනවා. අද කල්පිටිය වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට හිතන දේවල් ටික එහෙනම් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for watching.